හලෝ යාළුවනේ ඔන්න අදත් ගෙනවා ඔයාලට සුපිරියටම හැදෙන සුපිරිම ගයක් ඩුබායි වලින්. එහෙනම් අපි මොකද්ද වෙන්නේ මොනවද මේ වීඩියෝ එකේ තියෙන්නේ කියලා බලන්න ඉස්සෙල්ලාම බලමු. අනිවාර්යෙන් ඒ වගේම මේ channel එක subscribe කරලා තියාගන්න. අනිවාර්යෙන් ඉස්සරහට සුපිරිම ගෙවල් ටික සුපිරිම වැඩ ටිකක් තියෙනවා අපි. අනිවාර්යෙන් මේ වීඩියෝ ටික කම්ප්ලීට් කරලා තියෙනවා කලින් ඒ වගේම වීඩියෝ ටිකක් දාලා දෙනවා ඒ ටිකත් බලන්න. එහෙනම් අපි මේ ගේ ඇතුළට ගිහිල්ලා බලමු කොහොමද මේ ගේ හැදිලා තියෙන්නේ කියලා. අපි යන් ගයිස් ගේ ඇතුළට. මේක මේ අරාබි ගයක්. බලමු අපි කොහොමද හැදිලා තියෙන්නේ. වැඩ කරන ගමන් තමයි මේ වීඩියෝ එක කරන්නේ. තාම මේ වැඩ ඉවර වෙලා නැහැ. අපි බලමු කොහොමද වැඩේ වෙන්නේ කියලා. ගයිස් මෙහෙම තමයි වැඩේ වෙන්නේ. මේ ඔක්කොම ජිප්සන් බෝඩ් වලින් තමයි හදලා තියෙන්නේ. ලංකාව වගේ කොන්ක්‍රීට් දාලා බදාමනලා ඒවා මුකුත් කරලා නැහැ. කොහොම ඩිසයින් හොඳම ඩිසයින් එක වෙන්නේ. තාම මේක හදන ගමන් සාමාන්‍ය දැන් ඔය ජිප්සන් වලින් කරපු වැඩ කියන්නේ ලයිට් වල එහෙම. අපි ලයිට් දාලාම බලමු කතා කරමු අපි. මෙහෙම තමයි වැඩේ යන්නේ ඉතින්. අනිවාර්යෙන් මේක ඉවර කියන්නේ වැඩ ඉවර වෙච්චාම අනිවාර්යෙන් ඔයාලට වීඩියෝ එකක් දානවා අනිවාර්යෙන්ම. අපි බලමු. මෙහෙම තමයි වෙන්නේ. ඇත්තටම මේක ගේ ඉවර වෙච්චාම සුපිරිම සුපිරියක්. මොකද මම දැන් මේ වීඩියෝ channel එක පටන් ගන්න ගොඩක් දවසක් නෑ වුණා මම මේ වැඩ කරන ගොඩක් දවස්. එතකොට මේ අපි ඉවර කරපු ගෙවලුත් එක්ක බලපුවහම කියන්නේ ඇත්තටම අපි කරන වැඩේ සුපිරි. ඉස්සරහට මේ වැඩේ කොහොමද කරන්නේ කියන එක හරියටම පැහැදිලි කරනවා. මේ වීඩියෝ එක ඉතින් බලන්න ඕනම කෙනෙක්ට ඉතින් ගයක් ඕනම කියන්නේ සාමාන්‍ය ඕනම කෙනෙක්ට ගයක් කියන එක අනිවාර්යෙන්නේ නේ. එතකොට අනිවාර්යෙන්ම ඉතින් ගෙවල් වල කියන්නේ දැන් මේ අලුතින් යන අප්ඩේට් ගැන ඉතින් අපි දැනගන්න ඕන. දැන් අපේ තරුණයි කියන්නේ අපි වගේ තරුණ කට්ටිය වුණත් අලුතින් ඇත්තටම ගයක් හදන්න ඕනේ. එතකොට අපි සාමාන්‍ය අලුත් වෙන ඩිසයින් එක කර පොඩ්ඩක් ඩිසයින් එකක් එහෙම arrange කරලා ගන්න බෑ. එතකොට ඉතින් මම ඉතින් ඔයාලට දැන් කොහොමද මේ දවස්වල යන අප්ඩේට් කියන්නේ සාමාන්‍ය ඩුබායි කියන්නේ ඇත්තටම අප්ඩේට් කියන්නේ මුළු ලෝකෙම ගත්තොත් එහෙම ඒ කියන්නේ හොඳටම අප්ඩේට් වෙන රටක් තමයි. ඒ කියන්නේ ඩිසයින් නැතිම සාමාන්‍ය ඉතින් ඔයාලට කියන්න දෙයක් නැහැ නේ. සාමාන්‍ය බිල්ඩින් වලින් බිල්ඩින් ගෙවල් වලින් ඒ කියන්නේ එකට එකක් වෙනස්. එහෙම තමයි මේ ගෙවල් හදන්නේ. සාමාන්‍ය අල්ලපු සාමාන්‍ය ලංකාව වගේ නෙමෙයි ඇත්තටම ලංකාව වගේ නෙමෙයි ඩිසයින් කියන්නේ ගෙවල් එක වගේ වුණත් ඇතුළට ගියපම මාරම වෙනස්. ඒ කියන්නේ අර ගේ එළියෙන් දකින්න විදිහ නෙමෙයි අනිත් ගේ මේක ඇතුළට ආපුවම තියෙන්නේ. ඒ තරම් වෙනස්. මේක ඇත්තටම ඉතින් ඉවර කරපුවාම හොඳටම තියෙනවා ඉතින්. තියෙනවනේ දැනටමත් ඉතින් ඔයාලට කියන්න දෙයක් නැහැ නේ. මේ කට්ටිය මෙහෙම තමයි සාමාන්‍යයෙන් ඔක්කොම ඉවර කරපුවම ක්ලබ් එකක ඉන්නා වගේ තමයි ඉතින් රැට ඉතින් ආපුවම හැම කාමරයකම සාමාන්‍ය හොඳට ලයිට් අරන් තව ඔක හයි කරලා ඉවර නෑ. ඇත්තටම කාමරයකට ඇවිල්ලා කියන්නේ ගේ ඇතුළට ආපුවම නිකන් මාර නිදහසක් දැනෙනවා ඇති ඉතින් මෙහෙම හදාගත්තාම කියන්න දෙයක් නෑ. හදලා ඉවර කරලා වෙලා ඒ කට්ටිය පදිංචි වෙලා අන්තිමේට ඉතින් එයාලටම තමයි සතුට දැනෙන්නේ. මොකද අපි කරන්නේ ඉතින් වැඩ කරනවා කියලා සතුටක් නෑ නේද කියන හැම වෙලේම ඉතින් වැඩ කරනවා. ඉතින් අපි උනට අපි කරන වැඩේ තව කෙරෙට්ට ඉතින් බලන්ඩ ඒ වගේම අයිඩිය එකක් ගන්න තමයි ඉතින් අපි මේ ෂෙයා කරන්නේ. අනිවාර්යෙන් ඒ හින්දා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඒ කියන්නේ කලින් බලන වීඩියෝ තියෙනවනම් ඒකත් බලන්න. ජය වේවා.